ඉතින් කොහොමද ඔයාලට මම අදත් ඔයාලත් එක්ක එකතු වෙනවා රසම රස පොලොස් ඇඹුලක් හදන හැටිත් අරගෙන. ඉතින් මගෙත් එක්ක එකතු වෙන ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මේ පොලොස් කියන්නේ අපිට හැම දෙයකටම නැතුවම බැරි කෑමක්. ඒ කියන්නේ කෑම මේසයක් අපි විශේෂව හදනවා නම් ඒ හැම විශේෂ කෑම මේසයකම අපිත් එක්ක ඉන්න රසවන්තෙක් තමයි මේ පොලොස් කියන්නේ. හැමෝම කැමති බාල මහලු කොයි කවුරුත් රස බලන්න කැමති කෑමක් තමයි මේ පොලොස්. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මම මෙන්න මේ පොලොස් එක කොහොමද මේ රසට ලස්සනට හදාගත්තේ කියලා. මට මෙතනදී අලුත් පොලොස් ගෙඩියක් නම් හම්බුණා. හැබැයි මම මේ ගෙඩිය ලොකු නිසා හිතුවා ටිකක් පැහිලා ඇති කියලා. නෑ, ඇත්තටම මේ ටිකක් ලපටි වැඩි. මේ පොලොස් කවුරුත් හදන්න අකමැති. මේ ලොකු කොහොල්ලෑ ප්‍රමාණයක් මේ පොලොස් වල තියෙනවා. බලන්නකො මේ හුඟක් කොහොල්ලෑ තියෙනවා. හැබැයි හොඳට අත තෙමලා කපන්න ගන්න. අත තෙමලා ගත්තාම අපේ අතේ ඇලෙන්නේ නෑ. ඉස්සෙල්ලාම අපි පොලොස් ගෙඩියේ මෙන්න මේ පිට පොත්ත, ඒ කියන්නේ කට්ට අයින් කරගන්න ඕනේ. කට්ට අයින් කරගෙන ඒත් එක්කම මේ මැද ඇස්ස කියලා කියන්නේ මේ මැද නාරටි වගේ එකක් අයින් කරන්න ඕනේ. මම මේ පොලොස් වලදී ඉරි ගහන්නේ. හුඟක් අය පොලොස් වලට මේ ඉරි ගහනවා මේ හොඳට පහේ යහන්න කියලා. හැබැයි මම ටිකක් පොඩියට කපා ගන්නවා. ටිකක් පොඩියට කපා ගත්තාම මේ ඉරි ගහන්න ඕනේ. හොඳට පහේ යහනවා. ඒ වගේම ඉහිරිලා යන්නේ නැහැ, කැඩිලා යන්නේ නැහැ. අපිට හොඳට කැට පිටින් ගන්න පුළුවන් පොලොස් එක. මම මේ විදිහට මුළු පොලොස් ගෙඩියම කපා ගත්තා. ඇත්තටම මේ ලංකාවේ හැම පැත්තක්ම අස්සක් මුල්ලක් නැර හැම තැනකම මේ පොලොස් හැදෙනවා. හොඳට කපාගත්ත පොලොස් ටික මම හොඳට වතුර දාලා සෝදගත්තා. සෝදගත්ත පොලොස් ටික දැන් මම මේ උයන්න ලෑස්ති වෙන්නේ. මම මුලින්ම කරපිංචා, මට ටිකක් ලොකු කරපිංචා කොළ හම්බෙලා තිබුණේ නිසා කපලා දාගත්තේ. ඒත් එක්කම සුදු ලුණු බිල් 4-5ක් තලලා එකතු කරගත්තා. ඒ වගේම ලොකු ලුණු ගෙඩියකින් භාගයක් විතර මම කපලා එකතු කරගත්තා. මේකට මේ අවුමිරිස් කරල් 4ක් විතර ගත්තේ. ඒක කපලා හීනයට කපලා ගත්තා. උළුහාල්. ඇතර මේ පහේ දානකොට ඔයාලා බලනවා ඇති මම මේවට මේ 3-5 එකතු කරේ. ප්‍රමාණ කියන්නේ මේක මගේ රස අනුව හදන්නේ. මොකද අපි ගන්න ප්‍රමාණ මේ ලෙවලු ගන්නට අපිට කිරලා ගන්න නෑනේ. අපි ඇත්තටම හැමදේම කහ කුඩු මිරිස් කුඩු එකතු කරගත්තේ. මම මේ පොලොස් එක ටිකක් සැරට හදාගන්නේ. ඒ නිසා මම මිරිස් කුඩු වැඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. මේ කුරුඳු පොත්තක් එකතු කරා. ඒ වගේම එන සල් ගෙඩි දෙකක් තලලා මේ ගම් මිරිස් ටික මම මේක හොඳට ගලේ තලලා ගන්නේ. ගම්මිරිස් කුඩු නෙමෙයි එකතු කරගත්තේ. හොඳට ගලේ තරලා ගත්ත ගම්මිරිස් ටික. ඒත් එක්කම මේ රස අනුව ලුණු එකතු කරා. මේ ගොරකා අඬු 4-5ක් විතර වගේ දාගත්තා. ඊට පස්සේ ඇත්තටම මට මේක මේ වීඩියෝ වෙලා නැහැ දිය කිරි දාලා හදාගන්න එක. මම දිය කිරියෙන් තමයි පොලොස් එක හොඳට තැම්බෙන්න ලිපේ තියාගත්තේ. හොඳට දිය කිරි හිඳෙනකොට තමයි මම මේකට මිටි කිරි ටික එකතු කරගත්තේ. අඩු ගින්දරේ හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. මේ බලන්නකො මේ පැය 4-5ක් විතර වගේ මං අඩු ගින්දරේ තැම්බෙන තිබ්බ පොලොස් එක තමයි මේ තියෙන්නේ. ඇත්තටම මම මේක එදාම පාවිච්චියට ගත්තේ නෑ. දැන් මේක හවස ලිපේ තිබ්බේ. මේ පහෝදා උදේ වෙනකොට බලන්නකො මේ කෑලි වල හොඳට දැවටිලා තියෙන්නේ පොලොස් එකේ ඉස්ම ටික. හරි සුවඳයි, හරි රසයි. ඇත්තටම මේ අපේ අම්මලා හදන විදිහ තමයි, අම්මලා අත්තම්මලා හදන විදිහ තමයි මේක උයනකොට. ඇත්තටම අපි මැටි භාජනයක තමයි උයන්න ඕනේ. මගේ මැටි භාජනේ හදිස්සියේ මම මගේ මේ පොලොස් ඇඹුල හදන්න ගිහිල්ලාම තමයි පොඩ්ඩක් මේ පෑල්මක් ගියා. ඊට පස්සේ මට හදිස්සියට හොයාගන්න නෑ ලොකු මැටි භාජනයක්. ඒ නිසා තමයි මම මේ ඇල්මිනියම් භාජනය යුවේ. ඇත්තටම ඔයාලා උයනකොට ටිකක් ඉඩපාඩු තියෙන ලොකු මැටි භාජනයක් ගන්න. ලොකු ඇතිලියක්. මේ වගේ රස මාළුවක් හම්බුනොත් ඇත්තටම රස විඳින්න අමතක කරන්න එපා. වැඩි මහන්සියක් නැතුව
මේ පොලොස් සැඹුලක් හදාගන්න පුළුවන්. දවසක් විතර වගේ ඉදෙන්න තියන එක තමයි අපි කරන්න ඕනි. මේ වගේ දෙයක්. ඉතින් මේ වගේ රස පොලොස් සැඹුලක් හදලා රස බලන්න ඕගොල්ලොත් අමතක කරන්න එපා. ඒ වගේම මම අදට ගිහින් එන්නම්. මාත් එක්ක එකතු වෙන ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. හැම දිනාටම සුබ දවසක්.